පසු History with අරිද YouTube channel එකත් සමග සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී දිනයක් කියලා ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරමි. අපි අද කතා කරන්න යන්නේ එක්තරා පුද්ගලයෙක් පිළිබඳව. මේ පුද්ගලයා එක්තරා රටක සාමාන්‍ය සොල්දාදුවෙක් විදියට කාලතුවක්කු සොල්දාදුවෙක් විදියට හමුදා සේවයට එක්කහු වෙලා නතර වෙන්නේ එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසය තුල බිහිවෙච්ච දක්ෂතම යුද්ධ හමුදා නිලධාරී යා විදියට පත් වෙලා. මේ පුද්ගලයා ප්‍රංශ විප්ලවයට සමකාලීනව බිහි වෙලා ඒ විප්ලවයේ අඳුරු ගිනිදැල් අතරින් ඉදිරියට ඇවිල්ලා යුරෝපා සිටියම අලුතින්ම ලිවීමට සම්මුඛ වෙච්ච පුද්ගලයෙක්. මේ පුද්ගලයා ඇත්ත වශයෙන්ම කියන ඒ වෙනකොට යුරෝපය තුල පැවති ශක්තිමත්ම බල සම්පන්නම හමුදා ගණනාවක් තනිවම තම හමුදා මෙහෙවා පරාජය කරන්න සමත් වෙච්ච පුද්ගලයෙක්. මේ පුද්ගලයා තමයි ප්‍රංශයේ නැපෝලියන් බොනපාර්ට්. ප්‍රංශයේ නැපෝලියන් බොනපාර්ට් කියන මේ පුද්ගලයා කෝසිකානු යක්ෂයා, යුරෝපයන් දුරු හීනය, ප්‍රංශයේ ලේන් උපන් පුද්ගලයා. එහෙම නැත්නම් තවත් ආකාරයකින් ගත්තොත් ප්‍රංශ විප්ලවයේ දරුවා විදියටත් හඳුනා ගැනීම සිද්ධ වෙනවා. එහෙනම් අපි මේ ඉදිරියට කතා කරමු. කවුද මේ නැපෝලියන් බොනපාර්ට් කියලා කියන්නේ? නැපෝලියන් බොනපාර්ට් නිසා මොනවද ලෝකයට සිදු වූ බලපෑම කියන එක ගැන. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉතිහාසය පිළිබඳව හදාරනකොට නැපෝලියන් බොනපාර්ට් පිළිබඳව අන්තර්ගත කරලා තියෙනවා. එයිනුත් උසස් පෙළ යුරෝපා ඉතිහාසය යටතේ මේ නැපෝලියන් බොනපාර්ට්ගේ හමුදා ජයග්‍රහණ කොහොමද යුරෝපයේ ඉතිහාසයට බලපාලා තියෙන්නේ වගේම නැපෝලියන් බොනපාර්ට්ගේ දික්පාලන ජයග්‍රහණය වෙන නැත්නම් රටට හඳුන්ලා දීපු ප්‍රතිසංස්කරණ ප්‍රංශයට හඳුන්ලා දීපු ප්‍රතිසංස්කරණ නිසා ප්‍රංශය මොන විදියටද ලෝකයේ තුල හැදගැළුනේ කියන ඒවා හදාරන්න තියෙනවා. නැපෝලියන් බොනපාර්ට් උපත ලබන්නේ 1769 කියන අවුරුද්දේ. 1769 කියන අවුරුද්දේ අගෝස්තු 15 වෙනිදා නැපෝලියන් බොනපාර්ට් උපත ලබනවා ප්‍රංශයට යටින් ලෝක ස්ථිතියේ ප්‍රංශයට යටින් මධ්‍ය ධර්මයේ මුහුදේ තිබුණු කෝසිකාව කියන දූපතේ. මේ කෝසිකාව කියලා කියන්නේ ප්‍රංශයට අයත්ව තිබුණු දූපතක්. මේ කෝසිකා දූපතේ උපත ලබන නැපෝලියන් බොනපාර්ට් උපත ලබන්නේ අජාසියෝ එහෙම නැත්නම් ඇජෑසියෝ කියන නගරේ. මේ නැපෝලියන් බොනපාර්ට් මෙතන උපත ලබලා ඔහුගේ පියා බවට පත් වෙන්නේ කාලෝ බොනපාර්ට්. එහෙම නැත්නම් චාල්ස් බොනපාර්ට් කියලා හඳුනා ගන්නවා. ඔහු වෘත්තී නීතිඥවරයෙක්. මම ලැටිෂියා රැම්ලිනෝ කියලා හඳුනා ගන්නවා. නැපෝලියන්ගේ පවුලේ සහෝදරයන් විශාල ප්‍රමාණයක් හිටියා. වංශවත් පවුලක් තමයි නැපෝලියන්ගේ පවුල. නමුත් මූල්‍යමය අතින් නම් ශක්තිමත් එකක් උනේ නැහැ. කොහොම හරි වයස අවුරුදු 9 වෙනකොට නැපෝලියන් එනවා ප්‍රංශයට. ප්‍රංශයට එන නැපෝලියන් මුලින් ආගමික පාසලකින් මූලික අධ්‍යාපනය ලැබලා පසුව ප්‍රංශයේ බ්‍රියන්නේ කියන එහෙම නැත්නම් බ්‍රියන් කියන හමුදා පාසලට ඇතුළත් වෙනවා. ඒ හමුදා පාසලේ පාඨමාලාවක් හදාරලා පසුව ප්‍රංශ හමුදාවට කාලතුවක්කු සොල්දාදුවෙක් විදියට තමයි නැපෝලියන් බොනපාර්ට් එක් වෙන්නේ. මේ කාලය වෙනකොට එහෙම නැත්නම් 1789 කියන අවුරුද්ද වෙනකොට නැපෝලියන්ට වයස අවුරුදු 20ක තරුණයෙක්. ඒ කාලේදී
ප්‍රංශය තුළ ඇති වෙනවා සමස්ත ලෝකයටම සමස්ත යුරෝපයට වගේම ලෝකයටම බලපෑම් එල්ල කරපු එක්තරා සිද්ධියක්. ඒ තමයි ප්‍රංශ විප්ලවය. ප්‍රංශ විප්ලවයේදී සිද්ධ වුණේ ඒ වෙනකොට ප්‍රංශයේ තිබුණු දූෂිත වැඩවසම්වාදී රාජාණ්ඩුව පිට දමලා ඒ වෙනකොට ඒ පාලනය නිසා පීඩාවට ලක් කරලා හිටපු ප්‍රංශයේ ජනතාව ප්‍රංශයේ මධ්‍යම පන්තිය එකට එක්කම් වෙලා ප්‍රංශයේ රජතුමාව පාලනයෙන් නිරපපු එක. ප්‍රංශයේ රජතුමාව අල්ලගෙන ඉරගන්න ප්‍රංශයේ රජතුමාව පාලනයෙන් ඉවත් කරපු සිද්ධිය තමයි 1789 ප්‍රංශ විප්ලවය කියලා හඳුනාගන්නේ. මේ ප්‍රංශ විප්ලවයට ඔය වෙනත් රටවල විප්ලව වගේ නෙමෙයි. ප්‍රංශ විප්ලවයට ප්‍රංශයේ හමුදාගේ සහාය තිබ්බා. ඒකෙන්ම හඳුනා ගන්න පුළුවන් ප්‍රංශයේ මහ ජනතාව, ප්‍රංශයේ සාමාන්‍ය ජනතාව, ප්‍රංශයේ ඒ වෙනකොට තිබුණු රාජාණ්ඩුව නිසා, ප්‍රංශයේ වෙනකොට තිබුණු රජතුමාගේ ආණ්ඩුව නිසා කොතරම් පීඩාවට ලක් වෙලා හිටියාද කියන කාරණා. කොහොම හරි ප්‍රංශ රජතුමාගේ පාලනය අවසන් කරලා ප්‍රංශයේ බලයටපත් වෙච්ච එහෙම නැත්නම් ප්‍රංශ ජනරජය බිහි කර විප්ලවවාදී නායකයෝ තීරණය කරනවා ප්‍රංශයේ ව්‍යවස්ථානුගත පාලනය නිර්මාණය කරන්න. ව්‍යවස්ථානුගත පාලනය කියලා කියන්නේ ලිඛිත නීති පද්ධතියක් තියෙන පාලනය. ප්‍රංශයේ දේශපාලන බලය මහ ජනතාව අත්පත් කරගත්තයින් පස්සේ යුරෝපයේ අනික් රටවල් බය වෙනවා. ඇයි යුරෝපයේ අනික් රටවල් බය වෙන්නේ? යුරෝපයේ ප්‍රංශයට එපිටින් තිබුණු අනික් රටවල් වල විශේෂයෙන්ම ප්‍රුසියාව, ඕස්ට්‍රියාව, ස්පාඤ්ඤ වගේ රටවල් තිබුණේ රාජ. ඒ රටවල රජවරු බය වුණා ප්‍රංශය වුණා වගේ මේ රටේ විප්ලවයක් සිද්ධ වෙලා අනේ දිගනේ මහ ජනතාව අපිව සිංහාසනයෙන් පනවලා දාමි කියලා බයක් ඇති වුණා. මේ නිසා යුරෝපයේ අනෙකුත් රටවල් අනෙකුත් රාජාණ්ඩුවාදී රටවල් එක්සත් වෙන්න පටන් ගත්තා. ප්‍රංශයේ විප්ලවකාරී මහජන ආණ්ඩුව බිඳ දමන්න. ඒ විතරක් නෙමෙයි ප්‍රංශයේ විප්ලවකාරී මහජන ආණ්ඩුවට විරුද්ධව අපිට රජ කෙනෙක් ඕනේ. ප්‍රංශයට ආපහු රජ කෙනෙක් ඕනේ, රජතුමෙක් ඕනේ. රජතුමෙක් යටතේ තමයි ප්‍රංශය පාලනය විය යුත්තේ කියලා කියපු පිරිසක් හිටියා. එයාලා කැරලි ගහන්න පටන් ගත්තා අර ප්‍රංශයේ මහජන ආණ්ඩුවට විරුද්ධව. ප්‍රංශයේ ජනරජ පාලකයන්ට විරුද්ධව, ජනරජ නායකයන්ට විරුද්ධව කැරලි ගහන්න පටන් ගත්තා රාජාණ්ඩු හිතවාදීන් ටික. මෙන්න මේ රාජාණ්ඩු හිතවාදීන් ටික කැරලි ගහන අස්තේ ප්‍රංශයේ දකුණු දිග ප්‍රදේශයේ තිබුණු ප්‍රධාන නායක මධ්‍යස්ථානයේ තමයි ටූලෝන් කියන වරාය. ටූලෝන් කියන වරාය තමයි ප්‍රංශයේ ප්‍රධාන නායක මධ්‍යස්ථානයේ බවට පත් වෙලා තිබුණේ. මෙන්න මේ ටූලෝන් කියන වරාය කැරලක් ගහලා අල්ලගන්න සමත් වෙනවා රාජාණ්ඩු හිතවාදීන් ටික. ඒ එංගලන්ත හමුදාවේ, එංගලන්ත නාවික හමුදාවේ ඒ වෙනකොට සමස්ත ලෝකේම අංක 1 නාවික හමුදාව තමයි බ්‍රිතාන්‍ය නාවික හමුදාව කියලා කියන්නේ. මේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ සහාය ඇතිව ටූලෝන් වරාය අල්ලා ගැනීමට සමත් වෙනවා කවුද? ප්‍රංශයේ රාජාණ්ඩු හිතවාදීන් ටික. ප්‍රංශයේ රාජාණ්ඩු හිතවාදීන් ටූලෝන් වරාය අත්පත් කරගත්තත් එක්කම සමස්ත ප්‍රංශ විප්ලවකාරී හමුදාව තමන්ගේ අවධානය යොමු කරනවා ටූලෝන් වරාය යලිත් ප්‍රංශයේ වෙත දිනා ගැනීමේ අරමුණ. ඒ අවස්ථාවේදී ටූලෝන් වරාය ආශ්‍රයේ යුද්ධයේදී හිටිය එක්තරා පුද්ගලයෙක් අපි කතා කරන නැපෝලියන් බොන්පාර්ට්. ඔහු තමන්ගේම උපාය මාර්ගික උපායකට අනුව තමන්ගේම සැලැස්මකට අනුව ගිහිල්ලා දවස් 112 දැවැන්ත යුද්ධයක් මෙහෙवला කොහොම හරි අර ලෝකේ අංක 1 නාවික හමුදාව පරාජයට පත් කරලා ටූලෝන් වරාය යලි ප්‍රංශයේ වෙත දිනා දීම සිද්ධ කරා. මේ තමයි නැපෝලියන් බොනපාර්ට්ගේ පළවෙනි ජයග්‍රහණය, පළවෙනි යුද්ධ ජයග්‍රහණය. ඔහුගේ පළවෙනි යුද්ධ ජයග්‍රහණය ලෝක ඉතිහාසයට කොතරම් බලපෑමක් කරාද කියලා කිව්වොත් ප්‍රංශය තුළ විප්ලවයේ බිඳ දමලා විප්ලව හමුදාවත් බිඳ දමලා ප්‍රංශය තුළ යලිත් රජ කෙනෙක් පත් කරන්න අනෙක් යුරෝපයේ තිබුණු රාජාණ්ඩු හිතවාදී රජවරු පාලනය කරපු රටවල තිබුණු මහත් අවස්ථාවක්
නැපෝලියන් හින්දා නැති වෙලා ගියා. මේ සිද්ධියෙන් පස්සේ ප්‍රංශය තුල විශේෂයෙන්ම බල පෙරළියක් සිද්ධ වෙනවා. ඒ වෙනකොට ප්‍රංශයේ බලය අධිතිවි හිටියේ විප්ලව නායකයෙක් වෙච්ච මැක්සිමිලියන් රොබෙස්පියර් කියන පුද්ගලයා. මේ රොබෙස්පියර් කියන පුද්ගලයා අතිශය ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙක්, අතිශය භීෂණකාරී පුද්ගලයෙක්. ඔහුගේ එකම අරමුණ උනේ රාජාණ්ඩුවට එහෙම නැත්නම් රජුට හිතවත් කියලා හිතෙන සියලුම පුද්ගලයන් ඝාතනය කරලා පාලන බලය අරගෙන යන. නමුත් මොහුට විරුද්ධවාදීන් විප්ලවවාදී හමුදාව එහෙම නැත්නම් ප්‍රංශ විප්ලවයේ ජනතාව අතරම හිටියා. හේතුව තමයි ඔහුට ඕන විදිහට ඒකාධිපති ගමනක් ගියා මිසක් ප්‍රංශ විප්ලවයේ ප්‍රධාන අරමුණු වෙච්ච නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය කියන අරමුණු පෙරදරි කරගෙන ගියපු ප්‍රංශය තුල ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික පාලනයක් පිහිගිරීම කියන අරමුණු වලට පිටින් ගිහිල්ලා තමයි රොබෙස්පියර් කටයුතු කළේ. කොහොම හරි රොබෙස්පියර්ගේ පාලනයේ බිඳ වැටෙනවා 1795 විතර වෙනකොට. ඔහු 1794 කියන අවුරුද්දේදී ඝාතනය වෙනවා. ඔහුගේ ඝාතනයත් එක්ක ප්‍රංශය තුල පුද්ගලයන් 5 දෙනෙක්ගෙන් යුක්ත අධ්‍යක්ෂක මණ්ඩලයක් කියලා එකක් බිහි වෙනවා. මේ අධ්‍යක්ෂක මණ්ඩලය තමයි තවත් වසර 4ක කාලයක් පුරාවට ප්‍රංශය තුල පාලන කටයුතු මෙහෙයවීම සිද්ධ කරන්නේ. මේ ප්‍රංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය නිර්මාණය වෙන්නේ 1795 කියන අවුරුද්දේදී. කොහොමද මේ නිර්මාණය වෙච්ච 1795 දී නිර්මාණය වෙච්ච අධ්‍යක්ෂක මණ්ඩලයට ප්‍රශ්න තිබුණා. මොකද අර රාජාණ්ඩු හිතවාදීන් ටික ආපහු කැරැල්ලක් ගහන්න හැදුවා. ප්‍රංශ අධ්‍යක්ෂක මණ්ඩලයේ පාලනය අවසන් කරලා ආපහු රජ කෙනෙක් ප්‍රංශයට හඳුන්වලා දෙන්න. මේ අවස්ථාවේදී 20000ක විතර කැරලිකාර පාර්ශ්වයකට මුහුණ දෙන්න හිටියේ ප්‍රංශයේ පැලස්තුවර 4000ක විතර විප්ලවවාදී හමුදාවක් විතරයි. ඉතා ඉක්මනින් අධ්‍යක්ෂ මණ්ඩලය නැපෝලියන් බොනපාර්ට් එහෙම නැත්නම් බ්‍රිගේඩියර් ජෙනරල් නැපෝලියන් බොනපාර්ට් රැගෙන එනවා පැරිසියට මේ කැරැල්ලට මුහුණ දෙන්න. නැපෝලියන් බොනපාර්ට් විසින් එතනදී තමන්ගේ කාලතුරු සේනාංග මෙහෙवला පරාජයට පත් කරනවා ඒ රාජාණ්ඩුවාදී කැරලිකරු. ඒ සිද්ධියත් බලපානවා නැපෝලියන්ගේ නැග්මට වගේම ප්‍රංශය තුළ ප්‍රංශ විප්ලවයේ තවදුරටත් ආරක්ෂා වෙයි. හත්සේ 96 කියන අවුරුද්ද වෙනකොට ඉතාලිය කියලා රටක් යුරෝපා සිටියේමේ තිබුණේ නැහැ. ඒ වෙනකොට තිබුණේ ලොකු කුඩා ඉතාලි රාජ්‍යයන්, පුංචි ප්‍රාදේශීය රාජ්‍යයන් විශාල ප්‍රමාණයක් තමයි තිබුණේ. මේ ගොඩක් ප්‍රාදේශීය රාජ්‍යයන් තිබුණේ ඕස්ට්‍රියානු අධිරාජ්‍යය සහ සාඩීනියාව කියන හමුදා කණ්ඩායම. ඒ කියලා කියන්නේ ඕස්ට්‍රියාව හා සාඩීනියාව කියන රටවල් තමයි ඉතාලි ප්‍රදේශ තමන්ට ඕන විදියට පාලනය කරේ. ඒ කියන්නේ මේ ප්‍රදේශ ඉතාලියේ තිබුණ පුංචි රාජ්‍යයක්. මේ රාජ්‍යයන් තමන්ට ඕන විදියට පාලනය කිරීම සිද්ධ කරා ඕස්ට්‍රියාව සහ සාඩීනියාව කියන ප්‍රදේශ. ගොඩක්ම තිබුණේ මේ උතුරු ඉතාලිය උතුරු කොටසේ ඇල්ප්ස් කඳු ප්‍රදේශයට මායිම්ම තිබුණු උතුරු කොටසේ ප්‍රංශ ජාතික හමුදාවේ පිරිසුත් හිටියා. හැබැයි ඔවුන් ඉතාම දුර්වල වෙලා හිටියේ. මේ වෙනකොට අපි දැන් දන්නවා
ප්‍රංශය තුල විප්ලවයකුත් සිද්ධ වෙලා ඒ විප්ලවය විනාශ කරලා දාන ප්‍රංශය තුල බිහිවෙච්ච විප්ලවවාදී ආණ්ඩුව පිට දමන්න ඕස්ට්‍රියාව වගේ රටවල් ඕස්ට්‍රියාව රුසියාව එංගලන්තය සාඩීනියාව වගේ ප්‍රසියාව වගේ රටවල් උත්සාහ කරා. ඒ නිසා ප්‍රංශයේ ඒ වෙනකොට තිබුණු අධ්‍යක්ෂක මණ්ඩල ආණ්ඩුව තීන්දුව කරනවා සතුරා ප්‍රංශයට පැමිණීමට පෙර ප්‍රංශය විසින් සතුරාව පරාජය කළ යුතුයි කියලා. ඒ අනුව ප්‍රංශයේ වෙනකොට හිටපු උසස්ම හමුදා නිලධාරීන්ව මේ යුද්ධ සඳහා යොමු කරනවා. එතනින් ප්‍රධාන වශයෙන් හිටපු ඉහළ වයසින් වැඩි අත්දැකීම් වලින් වැඩි නිලධාරීන්ව ප්‍රසියානු ආක්‍රමණයට එහෙම නැත්නම් රයින් නදිය ප්‍රදේශ ආක්‍රමණයට යොමු කරනකොට නැපෝලියන් බොනපාර්ට් එහෙම නැත්නම් අපි දන්න බ්‍රිගේඩියර් ජෙනරල් නැපෝලියන් බොනපාර්ට් ඔහු යනවා උතුරු ඉතාලි ප්‍රදේශ වලට ගිහිල්ලා සාඩීනියානු හා ඔස්ට්‍රියානු හමුදා පරාජය කිරීමේ සටනට නායකත්වය දෙනවා. නැපෝලියන් ඉතාලියට යනකොට ඉතාලියේ හිටපු හමුදා සොල්දාදුවන්ගේ චිත්ත ශක්තිය ඉතාමත් දුර්වල මට්ටමක තමයි තිබුණේ. ඔවුන්ට අඳුම යුද්ධ කරන්න අභියායුධ, ඔවුන්ට කෑම දීම, කකුලට දාන්න සපත්තු, අඳින්න යුද හමුදා ඇඳුම් මේ කිසි දෙයක් හරි හැටි තිබුණේ නැහැ. සරලව කිව්වොත් හමුදාවකට තිබිය යුතු අවම මට්ටමේ පහසුකම්වත් නැති හමුදාවක් තමයි බාර දුන්නේ අපේ කතානායකයා වෙන නැපෝලියන් බොනපාර්ට්. නැපෝලියන් බොනපාර්ට් තමන් දක්ෂයෙක් කියලා ඔප්පු කරන්න පටන් ගත්තේ අන්න එතනින්. එයි නැපෝලියන් බොනපාර්ට් අනෙක් හමුදා නිලධාරීන් වගේ නෙමෙයි. සාමාන්‍ය සොල්දාදුවෙක් විදියට ඉස්සරහට ආපු නිසා ඔහු දැනගන්න හිටියා කොහොමද සහෝදර සොල්දාදුවන් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඔහු විශේෂයෙන්ම සහෝදර සොල්දාදුවන් එක්ක කතා කරලා ඔවුන්ගේ දුක් ගැහැට ගැන ඇහුම්කන් දීපු පුද්ගලයෙක්. මෙන්න මේ නැපෝලියන් බොනපාර්ට් ඉතාල ඉක්මනින් සංවිධානය කරගන්නවා ඉතාලියේ හිටපු තමන්ගේ ප්‍රංශ ජාතික හමුදාව. සංවිධානය කරගන්නා විතරක් නෙමෙයි ඉතාලි ආක්‍රමණය ඇතුලේ ඔහු විසින් සාඩීනියානු හා ඔස්ට්‍රියානු හමුදාවන් අවස්ථා කිහිපයකදීම පරාජය කිරීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන සටන් කිහිපයක් සිද්ධ වෙනවා. ලෝඩි සටන, කැස්ටිලිජියෝන්, ආකෝල් සහ රිවෝලි කියන ප්‍රදේශවල ප්‍රංශ හමුදාවන් විසින් අතිශය දක්ෂ විදියට සාඩීනියානු හා ඔස්ට්‍රියානු හමුදා පරාජය කිරීම සිද්ධ කරනවා. මේ සටන් වලින් තුන්වෙනි සටන විදියට අපි දක්වන ආකෝල් සටන නැපෝලියන් බොනපාර්ට්ගේ අතිශය නිර්භීතකම නිරූපණය කරන සටන. ඔහු රජයේ ප්‍රංශ ජනරජයේ කොඩිය අරගෙන ආකෝල් වල දී සටන් වැදුණු ආකාරයේ චිත්‍රවලට පවා නගා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඉතාලි ආක්‍රමණයේ අවසන් වැදගත්ම සටන විදියට හඳුන්වන රිවෝලි සටනේදී ඔස්ට්‍රියානු හමුදාව තමන්ගේ ප්‍රංශ හමුදාවටත් වඩා වැඩි පිරිසක් හිටපු ඕස්ට්‍රියානු හමුදාව අන්ත පරාජයකට පත් කිරීමට සමත් වෙනවා නැපෝලියන් බොනපාර්ට්. රිවෝලි සටනෙන් පසුව ඔස්ට්‍රියානු හමුදාවන් වල ඉතාලිය උතුරු ඉතාලිය ඔස්ට්‍රියානු හමුදාවන් වල ප්‍රධාන කේන්ද්‍රස්ථානය වෙලා තිබුණු මාන්ටුවා කියන නගරය යටත් කරගෙන ඔස්ට්‍රියානු හමුදා මුළුමනින්ම පරාජය කරලා ඔස්ට්‍රියානු හමුදා සහ සාඩීනියානු හමුදා මුළුමනින්ම පරාජය කරලා උතුරු ඉතාලිය ඇතුලේ ප්‍රංශ ජනරජයට හිතවත් පාලනයක් නිර්මාණය කරන්න සමත් වෙනවා නැපෝලියන් බොනපාර්ට්. මේ නැපෝලියන් බොනපාර්ට් මේ යුද්ධයෙන් පසුව ඔස්ට්‍රියාවත් සමග අත්සන් කරන සාමක විසුමක් ඒ සාමක විසුම හඳුනාගන්නේ කැම්පෝ ෆෝර්මියෝ කියන සාමක විසුම. මේ කැම්පෝ ෆෝර්මියෝ කියන සාමක විසුම අත්සන් කරනවා විතරක් නෙමෙයි. උතුරු ඉතාලියේ ප්‍රංශයෙන් විසින් යටත් කරගනු ලැබූ
ප්‍රදේශ එක්කව කරලා සිසිල් ෆ්‍රයින් සහ ලිගුරියන් කියන සමූහාණ්ඩු නිර්මාණය කරන්න සමත් වෙනවා නැපෝලියන් බොනපාර්ට්. ඒ අනුව ඉතාලි ජාතික ආක්‍රමණය ඇයි යුරෝපයේ ඉතිහාසයට බලපෑමක් කරන්නේ කියලා ඇහුවා. ඔස්ට්‍රියානු හමුදාව මේ වෙනකොට ඔස්ට්‍රියාව කියලා කියන්නේ යුරෝපයේ බලවතා. යුරෝපයේ බලවත්ම පාබල හමුදාව පරාජයටපත් වෙනවා. අවුරුදු 27ක බ්‍රිගේඩියර් ජෙනරල් කෙනෙක් ඉස්සරහා. අවුරුදු 27ක යුද හමුදා නිලධාරීන් විසින් යුරෝපයේ ප්‍රබලතම හමුදාව පරාජයටපත් කිරීම සිද්ධ කරනවා. යුරෝපයේ ප්‍රබලතම පාබල හමුදාව පරාජයටපත් කිරීම සිද්ධ කරනවා. ඒ විතරක් නෙමෙයි. ප්‍රංශයට තිබුණු ලොකුම හතුරා වෙච්ච ඔස්ට්‍රියාව කලකට නිහඬ කරන්න සමත් වෙනවා නැපෝලියන් බොනපාර්ට්. ඒ විතරක් නෙමෙයි. උතුරු ඉතාලිය තුල ප්‍රංශයේ දැවැන්ත ආධිපත්‍යයක් ගොඩනැගුවල ඉතාලි ප්‍රදේශවල අපි දන්නවා පාප් වහන්සේව පවා යටපත් කරන්න සමත් වෙනවා නැපෝලියන් බොනපාර්ට්ගේ 1796 ඉතාලිය ආක්‍රමණය. මේ නිසා මේ යුද්ධය අතිශය වැදගත් සටනක් විදියට හඳුනා ගන්නවා. නැපෝලියන්ගේ යුද ව්‍යාපාරවල ලෝක ඉතිහාසයට බලපෑම් කරපු විශේෂ අවස්ථාවක් විදිහට හඳුනා ගන්නවා ඔහුගේ ඉතාලි ආක්‍රමණය. නැපෝලියන්ගේ ඉතාලි ආක්‍රමණයත් එක්ක ඉතාලියේදී ඔහු ලැබූ ජයග්‍රහණයත් එක්ක නැපෝලියන් බොනපාර්ට් කියලා කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක් නෙවෙයි. නැපෝලියන් බොනපාර්ට් කියලා කියන්නේ වයසින් ඉතාම අඩු වුණත් අතිදක්ෂ පුද්ගලයෙක් කියලා සමස්ත ලෝකයේම හඳුනා ගන්න පටන් ගත්තා. මේ කාලේ වෙනකොට අපි දන්නවා ප්‍රංශය සහ එංගලන්තය කියලා කියන්නේ ණයයි පොළගයි කියන වගේ සතුරු රටවල් දෙක. ප්‍රංශයට තිබුණා ලොකු වමනාවක්. විශේෂයෙන්ම ප්‍රංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයට තිබුණා ලොකුම වමනාවක්. ඒ තමයි එංගලන්තයේ යුද්ධයෙන් පරාජය කිරීම. නමුත් අපි දන්නවා යුරෝපයෙන් එංගලන්තය වෙන් වෙනවා මුහුදින්, ඉංග්‍රීසි හෝඩයෙන් වෙන් වෙනවා. ඒ නිසා ඒ මුහුදු ප්‍රාකාරය තරණය කරලා එංගලන්තයට පහර දීම අතිශයින්ම අවදානම්කාරී ක්‍රියාවක්. මේ වගේ අවස්ථාවක නැපෝලියන් බොනපාර්ට් අධ්‍යක්ෂක මණ්ඩලයට ලියන ලද එක්තරා ලියමනක සඳහන් වෙනවා බ්‍රිතාන්‍ය බිඳවැටවීමට තියෙන හොඳම උපාය මාර්ගය තමයි බ්‍රිතාන්‍යයේ ආර්ථික ශක්තිය දුර්වල කිරීම කියන එක. අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණයක් ගන්නවා බ්‍රිතාන්‍යයට පෙරදිග එහෙම නැත්නම් අපි දන්න මේ ආසියාතික අපි ඉන්න ආසියාතික ප්‍රදේශයට ලම් වෙන්න තිබුණ එක මාර්ගයක් තමයි බ්‍රිතාන්‍ය ඔස්සේ මධ්‍ය ධර්මයේ මුහුද දිගේ ඇවිල්ලා ඊජිප්තුව හරහා රතු මුහුද ඔස්සේ ආසියාවට පැමිණෙන. මේ නිසා අධ්‍යක්ෂ මණ්ඩලය එක්තරා තීරණයකට එනවා. ඒ තමයි ප්‍රංශය විසින් ඊජිප්තුවට පහර දීලා ඊජිප්තුව යටත් කරගෙන එංගලන්තයට එන එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයට එන ආර්ථික සම්පත් ඒ පැමිණීම වළක්වා ගත යුතුයි කියන කාරණා. මේක තමයි ප්‍රධාන අරමුණ උනේ. ඒ අනුව මේ දැනන්ත යුදමය ව්‍යායාමයක් බාර දෙනවා අපි කතා කරන නැපෝලියන් බොනපාර්ට්. නැපෝලියන් බොනපාර්ට් මේකෙන් ඇත්තටම ආශාද ජනක දෙයක් වුණා ඊජිප්තුවට පහර දීම. හේතුව තමයි එකක් ඔහුට උවමනාවක් තිබුණා ඊජිප්තුවට ගොඩ බැහැලා ඊජිප්තුව යටත් කරගෙන ප්‍රංශ හමුදාව අරගෙන ආසියාවටත් පැමිණෙන්න. මොකද ඔහු ජුලියස් සීසර් මහා ඇලෙක්සැන්ඩර් වගේ චරිත තමන්ගේ වීරයන් කොට සලකපු පුද්ගලයෙක්. කොහොම හරි අධ්‍යක්ෂ මණ්ඩලයට උවමනාවක් තිබුණා කරගන්න නැපෝලියන් සම්බන්ධයෙන්. මොකද ඒ වෙනකොට ප්‍රංශයේ විප්ලවවාදී ජනරජය තුල හිටපු
අනෙක් යුද හමුදා නිලධාරීන්ට වඩා නැපෝලියන් බොනපාර්ට් ඉස්සරහට එමින් තිබුණා. අනෙක් යුද හමුදා නිලධාරීන් නැපෝලියන්ට වඩා වයසින් වැඩි, අත්දැකීම් වලින් බහුලයි. නමුත් ඔවුන්ව අභිබවලා නැපෝලියන් බොනපාර්ට් කියන මේ තරුණ දක්ෂ හමුදා නිලධාරියා ඉදිරියට එමින් තිබුණා. ඔහුගේ ප්‍රසිද්ධිය වැඩි වෙමින් තිබුණා. මේ නිසා ඔහු විසින් අධ්‍යක්ෂක මණ්ඩලයට විරුද්ධව අධ්‍යක්ෂක මණ්ඩලයට වඩා උඩින් ඉහළින් යයි කියන බය තිබුණා ප්‍රංශයේ ජනරාජ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය. මේ නිසා ප්‍රංශ ජනරාජ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරනවා නැපෝලියන්ව ප්‍රංශයෙන් ගොඩාක් ඈත ප්‍රදේශයකට යවන්න. ඊජිප්තු ආක්‍රමණය තවත් අරමුණක් වුණේ ඒක. කොහොම හරි 55,000කට වැඩි ප්‍රංශ හමුදාවකුත් එක්ක නැපෝලියන් බොනපාර්ට් ඊජිප්තුවට පැමිණෙනවා. ඊජිප්තුවේදී ස්වදේශික නායකයන් පරාජය කරලා අවස්ථා කිහිපයකදී බ්‍රිතාන්‍ය පාබල හමුදාත් පරාජය කරලා ඊජිප්තුවේ කයිරෝ නුවර යටත් කරගන්න නැපෝලියන් බොනපාර්ට් සමත් වෙනවා. කෙසේ නමුත් හොරේෂියෝ නෙල්සන් එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයට ඒ වෙනකොට හිටපු දක්ෂතම අද්මිරාල්වරුන්ගේ පුද්ගලයෙක් තමයි හොරේෂියෝ නෙල්සන්. හොරේෂියෝ නෙල්සන් විසින් ඊජිප්තුවේ නයිල් සටන කියලා හඳුන්වන නාවික සංග්‍රාමයේදී ප්‍රංශ නාවික හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැමීම සිද්ධ කළා. මේ නිසා නැපෝලියන් බොනපාර්ට් තවදුරටත් ඊජිප්තු ආක්‍රමණය පවත්වාගෙන යාම පහසු වුණේ නැහැ. ඒ වගේම නැපෝලියන් බොනපාර්ට් මේ සිද්ධියෙන් පසුව ආරංචි වෙනවා ප්‍රංශ රාජ්‍ය අස්ථාවර වෙමින් තිබෙනවා. මේ කියන කාරණාව නිසා නැපෝලියන් බොනපාර්ට් තමන්ගේ හමුදා ඊජිප්තුවේ නතර කරලා හොරෙන්ම පැන එනවා ප්‍රංශයට. නැපෝලියන් බොනපාර්ට් ප්‍රංශයට පැමිණෙනකොට ඔහුව වීරයෙක් ලෙස පිළිගන්නවා ප්‍රංශ ජනතාව. ප්‍රංශය හමුදා ඊජිප්තුවේදී පරාජය වෙන්නට හේතුව විදියට නැපෝලියන් බොනපාර්ට් අධ්‍යක්ෂක මණ්ඩලය හුවා දක්වලා තමන් වීරයෙක් විදියට සමාජය තුළ තමාගේ නාමය පතුරවන්න පටන් කොහොම හරි මේ විදියට ඉස්සරහට ගිහිල්ලා 1799 නොවැම්බර් මාසයේදී හමුදා කුමන්ත්‍රණය රූමේ කියන හමුදා කුමන්ත්‍රණය හරහා නැපෝලියන් බොනපාර්ට් ප්‍රංශයේ බලය දේශපාලන බලය අත්පත් කර ගැනීම සිද්ධ වෙනවා. එතකොට නැපෝලියන්ට වයස අවුරුදු 30යි. වයස අවුරුදු 24ක තරුණ සොල්දාදුවෙක් විදියට ටූලෝන් වරායේදී තමන්ගේ දක්ෂතා නිරූපණය කරලා වයස අවුරුදු 30 වෙනකොට ප්‍රංශයේ කොන්සල් කෙනෙක් විදියට එහෙම නැත්නම් ප්‍රංශයේ ප්‍රධාන දේශපාලන නායකයා විදියට පත්වීම් ලබනවා නැපෝලියන් බොනපාර්ට් හමුදා කුමන්ත්‍රණය ලැබලා. ඒ වෙනකොට තිබුණු අධ්‍යක්ෂක මණ්ඩලය පන්නලා දානවා. ප්‍රංශයේ පාලනය දෙනවා කොන්සල් කියලා හඳුන්වන කොන්සල්වරුන් 3 දෙනෙක් යටතට ප්‍රංශයේ පාලනය ගන්නවා. ඒ 3 දෙනාගේ ප්‍රධානියා බවට නැපෝලියන් බොනපාර්ට් පත් වෙනවා. නැපෝලියන් බොනපාර්ට් ප්‍රංශයේ ප්‍රධාන පාලකයා විදිහට ඉස්සරහට එනවා. ඊජිප්තු ආක්‍රමණයත් එක්ක සිදුවුණු සිද්ධීන් 19ක අවසානයේ වෙන්නේ නැපෝලියන් බොනපාර්ට් ප්‍රංශයේ පාලකයා විදිහට පත් වීම. අද්මිරාල් වර්ෂ 1799 දී නැපෝලියන් බොනපාර්ට් ප්‍රංශයේ පාලකයා ප්‍රංශයේ
කොන්සර්වරයෙක් විදියට ප්‍රංශයේ පාලනය අතර ගන්නකොට යුරෝපය ඇතුළේ දේශපාලන වශයෙන් පරිවර්තනයක් සිද්ධ වුණා. මුළු යුරෝපයම දැක්කා සාමාන්‍ය හමුදා සොල්දාදුවෙක් විදියට ජීවිතේ පටන් අරන් ප්‍රංශය තුළ දේශපාලන බලය අත්පත් කරගත්තු මේ පුද්ගලයා පිළිබඳ. මේ අවස්ථාවේදී යුරෝපයේ ප්‍රධාන රටවල් තුනක් එක්කහු වෙනවා ප්‍රංශය නැවත වතාවක් යුද්ධයක් වෙතගෙන ගොස් යුද්ධයකින් පරාජය කරා. මේ රටවල් තුන තමයි බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රියාව සහ රුසියාව. ඔස්ට්‍රියාව ඇත්තටම කිව්වොතින් අපි දන්නවා අවුරුදු කිහිපයකට කලින් ප්‍රංශය විසින් අන්ත පරාජයක් ලැබපු රට. ඔවුන් නැවත වතාවක් බ්‍රිතාන්‍ය සහ රුසියාව සමග සන්ධානගත වෙනවා ප්‍රංශයේ යුද්ධයකින් පරාජය. ඒ විතරක් නෙමෙයි මේ එතනදී මේ යුද්ධය හඳුනා ගන්නවා දෙවන සන්ධාන යුද්ධය. එහෙම නැත්නම් නැපෝලියන්ට විරුද්ධව ප්‍රංශයට විරුද්ධව ගොඩනගනු ලැබූ දෙවන සන්ධානය නිසා යුරෝපයේ ගොඩනගනු ලැබූ දෙවන සන්ධානය නිසා මේක දෙවන සන්ධානගත යුද්ධයේ විදිහට හඳුනා ගන්නවා. මේ අවස්ථාවේදී නැපෝලියන් කලින් වගේම තමයි සතුරා තමන්ගේ රටට එනකම් බලන් හිටියේ නෑ. ඔහු විසින් සතුරාට පහර දීම සිද්ධ කළා. විශේෂයෙන්ම නැවත වතාවක් උතුරු ඉතාලියට ගමන් කිරීම සිද්ධ කරන නැපෝලියන් බොනපාර්ට් මෙවර ඔහු අතිශය පුදුමාකාර ලෙස ඇල්ප්ස් කන්ද තරණය කරලා ගිහින් ඔස්ට්‍රියානු හමුදාවන්ට පහර දීම සිද්ධ කළා. ඔස්ට්‍රේලියානු හමුදාවන්ට හිතා ගන්නවත් බැරි වුණා ඒ අවස්ථාවේදී ඉතිහාසගත මූලාශ්‍ර දින ඔස්ට්‍රේලියානු හමුදාවන්ට හිතා ගන්නත් බැරි වුණා. ඔවුන් අතිශයින් පුදුමයටපත් වුණා නැපෝලියන් බොනපාර්ට්ගේ මේ කුණක් වැනි පහර දීමේ ක්‍රියාව. විශේෂයෙන්ම මැරෙන්ගෝ සටන හඳුනා ගන්නවා එතනදී. මැරෙන්ගෝ සටනින් දැවැන්ත පරාජයක් 1800 වර්ෂයේදී ලබනවා ඔස්ට්‍රේලියානු හමුදාව. ඔස්ට්‍රේලියානු හමුදාව මේ පරාජයෙන් පසුව ප්‍රංශයත් සමග කිවිසුමක් අත්සන් කරනවා ලුනෙවිල් කියන කිවිසුම. මේ ලුනෙවිල් කියන කිවිසුමත් එක්ක ඔස්ට්‍රියානු පාලනය යටතේ තිබුණු තවත් ඉතාලි ප්‍රදේශ කිහිපයක් සහ ජර්මන් ප්‍රදේශ කිහිපයකුත් ප්‍රංශයට පවරා දීම සිද්ධ වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ එංගලන්තයට තේරුණා නැපෝලියන් බොනපාර්ට් කියලා කියන්නේ ගොඩබිමේදී යුද්ධයකින් පරාජය කරන්න බැරි පුද්ගලයෙක් කියලා. මේ නිසා බ්‍රිතාන්‍යයත් නැපෝලියන් බොනපාර්ට් සමග සාමග කිවිසුමක් අත්සන් කරනවා. ඒ තමයි ඒමියන්ස් කිවිසුම. ඒමියන්ස් කිවිසුම අත්සන් කිරීමත් එක්ක වසර ගණනාවකට පසුව එංගලන්තය එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය හා ප්‍රංශය අතර සාමයක් නිර්මාණය වෙනවා. මේ යුද්ධ කිහිපයෙන් පසුව 1802 වර්ෂයේදී ප්‍රංශය තුළ ජනමත විචාරණයක් පවත්වලා නැපෝලියන් බොනපාර්ට් ජීවිතාන්තයේදී ප්‍රංශයේ කොන්සල්වරයා විදියට පත් කරනවා. එතනත් එහාට ගිහිල්ලා නැපෝලියන් බොනපාර්ට් 1804 වර්ෂයේදී ප්‍රංශ අධිරාජ්‍ය ලෙස කිරුළු පැලදීම සිද්ධ කළා. ඒ අනුව 1804 ප්‍රංශ අධිරාජ්‍ය ලෙස කිරුළු පළදෙන නැපෝලියන් බොනපාර්ට් පසු කාලීනව ඔහුගේ තවත් යුද ප්‍රයාණ ගණනාවක් ආරම්භ කරනවා. කෙසේ නමුත් ලෝකයේ තුල ප්‍රංශයට හිත කරනවා අහිතකර ප්‍රතිඵල ගණන ඒ යුද්ධ නිසා ඇතිවීම සිද්ධ වෙනවා. ඒ අනුව අද දිනේදී අප මේ වීඩියෝ පටය හරහා කතා බහට ලක් කිරීම යෙදුනේ නැපෝලියන් බොනපාර්ට් කියන හමුදා ජෙනරාල්වරයා කොහොමද
ලෝක ඉතිහාසය තුළ යුරෝපා ඉතිහාසය තුළ දක්ෂ හමුදා නිලධාරියෙක් ඉදිරියට ආවේ කියලා. යුරෝපා ඉතිහාසය උසස් පෙළ යුරෝපා ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරනකොට නැපෝලියන් බොනපාර්ට් කියන මේ පුද්ගලයාගේ යුදමය ප්‍රයත්න නිසා ලෝක ඉතිහාසයට මොන වගේ බලපෑමක් වුණාද කියන එක සාකච්ඡාවට ලක් වෙනවා. විශේෂයෙන්ම නැපෝලියන් බොනපාර්ට් කියන මේ පුද්ගලයා සාමාන්‍ය සොල්දාදුවෙක් ඉදිරියට ඇවිල්ලා හොදෙක් දුරට නම් ලෝක ඉතිහාසයට බලපෑම් කරේද කියන වග ඒ වගේම ඔහුගේ 1793 ටූලෝන් වටලෑම 1790 ඉතාලිය ආක්‍රමණය 1798 ඊජිප්තු ආක්‍රමණය සහ 1800 දී දෙවන වර ඉතාලිය ආක්‍රමණය කියන සටන්වලදී ඔහු විසින් ලෝකයට කොතරම් බලපෑමක් කරාද කියන එක මේ වීඩියෝ හරහා අපි සාකච්ඡාවට ලක් කරනු ලැබුවා. තවත් මෙවැනි වීඩියෝ එකකින් නැපෝලියන් බොනපාර්ට්ගේ අධිරාජ්‍ය ලෙස නැපෝලියන් බොනපාර්ට් අධිරාජ්‍ය ලෙස කිරුළු පැලදීමෙන් අනතුරුව මොන වගේ යුද්ධ ප්‍රයාමද ගෙන ගියේ මොන වගේ යුද්ධ ප්‍රයාමද ප්‍රංශයට හිතකර වගේම අහිතකර තත්ත්වයන් ගෙන හැරපෑවේ කියන එක ඉදිරි වීඩියෝකදී හමු වෙන බලාපොරොත්තු වෙමින් අර්ථ බාලසූරිය වන මම හිස්ටරි විත් අර්ථ YouTube channel ඔබෙන් සමගින් සිද්ධ කරනවා සුබ දවසක් විදියට ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.